හරි ළමයි. අපිට එතකොට අද කතා කරන්න තියෙන්නේ සාවද්‍ය වූ පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂයන්. හරි. සාවද්‍ය වූ පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂයන් ටික තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට ඒ යටතට අයිති වෙන ආభాෂ වර්ග තුනක් ගැන මම කලින් දවසේ කතා කරා. මොනවද? මොනවද ආభాෂ වර්ග තුන? සාධ්‍ය සම ආభాෂය. හරි. සාධ්‍ය සම ආభాෂය ඔය සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂ වර්ගීකරණයේ එක ආభాෂයක්. ඊට අමතරව තව මොනවද? බහු ප්‍රශ්න ආభాෂය. හරි. බහු ප්‍රශ්න ආభాෂයත් සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂ වර්ගීකරණයේ තවත් ආభాෂයක්. ඊට අමතරව අසත්‍ය ද්වාදීකරණ ආభాෂය. අසත්‍ය ද්වාදීකරණ ආభాෂයත් එන මේ සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂ වර්ගීකරණයට අයත් ආభాෂයක්. එතකොට කොහොමද දැන් අපි මේ ආభాෂ වර්ග තුන ගැන කතා කරන්න කලින් කොහොමද බලමු සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂ හටගන්නේ. හරිද? ආభాෂ හටගන්න ආකාරය අපි මුලින් දැනගෙන ඉන්න ඕන. එතකොට මේ ගණයට අයත් තර්කාභාෂයන් ගොඩනගන්නේ කොහොමද? හරි. කොහොමද ඇති වෙන්නේ? එතකොට අපි ලබා ගනු ලබන නිගමනය සඳහා එහෙම නැත්නම් යම්කිසි තර්කයක් කරලා අපි ලබා ගනු ලබන නිගමනය සඳහා పూర్ව අවයවයන්ගේ සම්බන්ධතාවයක් නොමැති විට නේ සාවද්‍ය పూర్ව විශ්චන කියන්නේ නිගමනය සඳහා අවයවයන්ගේ අදාළත්වයක් නැත්තම් නිගමනය සඳහා අවයවයන්ගේ දායකත්වයක් නැත්තම් අවයවයන්ට පරස්පර නිගමනයක් නම් ලැබෙන්නේ අන්න ඒකට අපි කියනවා සාවද්‍ය పూర్ව විනිශ්චයන් පිළිබඳ ආభాෂයන් කියලා. එතකොට දැන් මේකේ තියෙනවා නිර්වචනයක් නිගමනය සඳහා పూర్ව අවයවයන් අදාළ නොවන නිසා හෝ ඒ වගේම නිගමනය පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා. හරි. නිගමනය පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. කියන්නේ අවයවයන්ගේ ශක්තිමත්භාවය අඩුයි නිගමනය පිළිගන්න. නේ? ඒ වගේ අවස්ථාවන් වලදී අපිට නිගමනය పూర్ව අවයවයන් මගින් ඔප්පු කරන්න බෑ. අන්න ඒ අවස්ථාවන් වලදී තමයි සාවද්‍ය పూర్ව විනිශ්චය පිළිබඳ ආభాෂයන් හටගන්නේ. හරිද? සාවද්‍ය పూర్ව විනිශ්චයන් පිළිබඳ ආభాෂයන් මේ විදිහට තමයි හටගන්නේ. හරි. එතකොට අපි බලමු සාධ්‍ය සම ආభాෂය. මුලින්ම තියෙන ආభాෂය තමයි සාධ්‍ය සම ආభాෂය කියන ආభాෂය. කොහොමද සාධ්‍ය සම ආభాෂය හටගන්නේ? ළමයි කොයි ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. සාවද්‍ය పూర్ව විනිශ්චය පිළිබඳ ආభాෂයේ සාධ්‍ය සම ආభాෂය හටගන්නේ කොහොමද? කොහොමද හටගන්නේ? කොහොමද හටගන්නේ? දැන් උදාහරණයක් විදිහට හරිද? උදාහරණයක් විදිහට අපිට තියෙනවා නිගමනයක් දැන් මෙහෙම හිතන්නකෝ තියෙනවා මෙහෙම තර්කයක් මිනීමැරීම කියන එක එහෙම නැත්නම් මනුෂ්‍ය ඝාතනය කියන එක සදාචාරාත්මක වශයෙන් මොකක් වෙනවද? සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතයි. හරි. මිනීමැරීම කියන එක සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතයි. මිනිමරන්න බෑනේ නේද? ඒක සදාචාරාත්මක අර්බුදයන්ට හේතු කාරණා වෙනවා. ඉතින් මේ මිනිමැරීම කියන එක දෝෂ සහිත නිසා කෙනෙක් තර්ක කරනවා කෙලින්ම එසේ වන හේයින් මොකක් වෙනවද? ගබ්සා කිරීම සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතයි කියලා. හරි. දැන් ඒතර ගබ්සාව කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. නේ? ගබ්සාව කියලා කියන්නේ මොකද්ද? දරුවෙක් ඉපදෙන්න කලින් මව් කුසයෙන් ඉවත් කිරීම. නේ? දරුවෙක් ඉපදෙන්න කලින් මව් කුසයෙන් ඉවත් කිරීම. එතකොට ඒක ආකාර දෙකකට සිද්ධ වෙනවා. ස්වාභාවික ගබ්සාව සහ කෘත්‍රිම ගබ්සාව. එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් විසින් හෝ වෙනත් පුද්ගලයෙක් විසින් කරන ගබ්සාව. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී ඇතැම් අවස්ථාවන් වලදී ගබ්සාව කියන එක නීති විරෝධී. ඒක හරි. හරි. හැබැයි තවත් අවස්ථාවන් වලදී ගබ්සාව කියන එක වෛද්‍යවරුන් විසින්ම කරනවා. ඒකට හේතුව විදියට සලකන්නේ මොකද්ද? හේතුව විදියට සලකන්නේ ඇතැම් අවස්ථාවන් වලදී අර ජීවත්ව ඉන්න දරුවාගේ මවට අර කලලය මගින් හානි සිදු වෙන්න පුළුවන්. හරි. එතකොට ඒක අපි කතා කරන විදියට ගබ්සාව කියන ගර්භාෂය ගත්තට පස්සේ ගර්භාෂයේ නිවැරදි ස්ථානයේ කලලය පිහිටලා වර්ධනය වෙන්නේ නැත්තම් ඒක මවගේ ජීවිතේට ගැටලුවක් නේ. මවගේ ඒ කියන්නේ ඒ කොටස පුපුරලා මව මිය යන්න උනත් පුළුවන්. හරි.
එතකොට ඒක ගැටලුවක්. ඉතින් එහෙම ජීවත් වෙලා ඉන්න කෙනාට ආබාධයක් සිද්ධ වෙනවා නම් ජීවත් වෙලා ඉන්න කෙනාගේ ජීවිතේට ඒ කාලය තර්ජනයක් න ะ. එතකොට වෛද්‍යවරු බොහෝ වෙලාවට මේක ඉවත් කරන්න පෙළඹෙනවා නේ. එතකොට අපි ගොඩක් වෙලාවට දැන් අපි සදාචාරාත්මක ශාස්ත්‍රය ගත්ත සදාචාර විද්‍යාව ගත්තත් ගොඩක් වෙලාවට ප්‍රයොරිටි එක දෙන්නේ. එහෙම නැත්නම් මූලිකත්වය දෙන්නේ ඉපදෙන්න ඉන්න කෙනාට නෙවෙයි. කාටද එහෙම? ඉපදෙන්න ඉපදෙන්න බලාපොරොත්තු වෙන කෙනාට නෙවෙයි. කාටද? දැනට ජීවත් වෙන කෙනාට තමයි මූලිකත්වය දෙන්නේ. එතකොට යම්කිසි අවස්ථාවකදී ඉපදෙන්න ඉන්න කෙනාගෙන් ජීවත් වෙලා ඉන්න කෙනාට තර්ජනයක් වෙනවා නම් මූලිකත්වය ප්‍රමුඛතාවය දෙන්නේ කාටද? අර ජීවත් වෙලා ඉන්න කෙනාට. ඒ නිසා දරු කලලේ ඉවත් කරන්න පුළුවන්. ඒකටත් කියන්නේ ගබ්සාව කියලා. හරිද? හැබැයි මනුෂ්‍ය ඝාතනය දැන් ගබ්සාවරුත් වෙන්නේ දරු කලලේ විනාශ වෙලා යාමනේ. මනුෂ්‍ය ඝාතනය කියන එක යම් අවස්ථාවකදී කෙනෙක් තර්ක කරනවා මනුෂ්‍ය ඝාතනය සදාචාරාත්මක විරෝධී ක්‍රියාවක් කියලා. ඒක ප්‍රයෝජනයට අරගෙන ඒ අවයවය ඇසුරෙන් නිගමනයකට යනවා. ඒ නිසා ගබ්සාව කියන එක සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතයි කියලා. එතකොට සාවද්‍ය පූර්ව විනිශ්චයක්. අර අවයවය කියන්නේ අවයවයෙන් කියන දේ සාවද්‍ය අයුරෙන් නිගමනයට ආදේශ කරන්න යනවා. අන්න ඒ අවස්ථාවවලදී තමයි සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాසය හටගන්නේ. පැහැදිලිද? දැන් පොතේ විස්තර කරලා තියෙනවා යම්කිසි තර්කයක නිගමනය ඔප්පු කළ යුත්තේ හුදෙක් තර්කානුකූලව. හරිනේ? අපි දන්නවා දැන් තර්කයන් ගත්තට පස්සේ තර්කය කියන්නේ රූපික තර්කයනේ. නේද? ඒ රූපික තර්කයට බාහිර ලෝකයේ කරුණු අදාළ වෙන්නේ නැහැ. හරි? තර්කයේ ආකෘතිය තමයි ප්‍රමුඛ වෙන්නේ නේ. තර්කයේ ආකෘතිය සමග ගැලපෙනවා නම් එහෙම නැත්නම් අවයවයන් මගින් නිගමනය ගම්ම වෙනවා නම් ඒ තර්කයේ සප්‍රමාණයි කියලානේ තර්ක ශාස්ත්‍රය පිළිගන්නේ. එතකොට යම්කිසි තර්කයක නිගමනය ඔප්පු කළ යුත්තේ හුදෙක් තර්කානුකූලව. ඒක එකගයි. හරි? එසේ වුවද යම් තර්කයක නිගමනය එලෙස තර්කානුකූලව ඔප්පු නොකොට හරි ඍජුව හෝ වක්‍රව එකී නිගමනය අවයවයන් තුළට ඇතුළත් කොට නැවත තර්කානුකූලව ගම්‍ය වූ නිගමනයක් ලෙසින් සැලකුවොත් ඒක වැරදි. හරි? දැන් අපි ගත්තොත් අර සාවද්‍ය ලෙස අපි ඒක ගම්‍ය කරන්න උත්සාහ කරනවා. ගබ්සාව මනුෂ්‍ය ඝාතනය කියන එක සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතයි. ඒ නිසා ගබ්සාව සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතයි. හැබැයි ගබ්සාවේ තියෙන අර පැති දෙක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එක පැත්තක් ගැන විතරයි සැලකිලිමත් වෙන්නේ. ඒ හරහා තර්කය ඒගොල්ලෝ ඒ තර්කය කරනවා. හැබැයි ඒ තර්කය දෝෂ සහිතයි. පැහැදිලි නේද? හිමල්කා නිම්රේක සමයි ඩිලානි මේනකා අමා අනේ තේරුණාද කියන්න මට කිය. ඔව්. එතකොට තව උදාහරණයක් තියෙනවා. හරි? තව උදාහරණයක් තියෙනවා මෙහෙම එකක්. යාපනය අනුරාධපුරයට උතුරෙන් පිහිටා ඇත. හරි? යාපනය කියන නගරය අනුරාධපුරයට උතුරෙන් පිහිටලා තියෙනවා. හරි? උතුරෙන් පිහිටලා තියෙනවා. ඒක ප්‍රයෝජනයට අරගෙන කෙනෙක් තර්ක කරනවා අනුරාධපුරයේ පිහිටා තියෙන්නේ යාපනයට දකුණෙන් කියලා. ඇත්තටම යාපනයට දකුණෙන්ද අනුරාධපුරේ තියෙන්නේ? යාපනයට දකුණෙන් නෙවෙයිනේ. ගිනිකොළ වගේ දිශාවකින් තියෙන්නේ නේ. එතකොට අපි අර සිතියම දිහා බැලුවට පස්සේ යාපනයේ තියෙනවා උඩින් අනුරාධපුරයේ තියෙන මේ හරිය. නේ? එතකොට මොකද වෙන්නේ? ඒක අපි අර යාපනය අනුරාධපුරයට උතුරෙන් පිහිටලා තිබුණාට අනුරාධපුරයේ පිහිටලා තින්නේ යාපනයට දකුණෙන් නෙවෙයි. හරිනේ? එතකොට සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాසයන්ගේ සාධ්‍ය සම ආభాසය ගන්නවා. හරි? එතකොට ඕක තමයි සාධ්‍ය සම ආభాසය කියලා අපි කියන්නේ. අපි පැහැදිලි වෙන විදිහට ඒකේ නෝට් එක දාගමු ළමයට අක් ගාලා. ප්‍රධාන මාතෘකාව දාගන්න මොකද්ද? සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂ වර්ගීකරණය.
ආభాෂ වර්ගීකරණය. සාවද්‍ය පූර්ව විනිශ්චයන් පිළිබඳ ආభాෂ වර්ගීකරණය. මෙහිදී සිදුවන්නේ මෙහිදී සිදුවන්නේ මෙහිදී සිදුවන්නේ මෙහිදී සිදුවන්නේ මෙහිදී සිදුවන්නේ මෙහිදී සිදුවන්නේ නිගමනය සඳහා పూర్ව අවයවයන් අදාළ නොවන නිසා හෝ නිගමනය සඳහා పూర్ව විනිශ්චයන් పూర్ව අවයවයන් අදාළ නොවන නිසා හෝ අදාළ නොවන නිසා හෝ අදාළ නොවන නිසා හෝ නිගමනය පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා නිගමනය පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා නොව සාක්ෂි ප්‍රමාණවත් නොවන නිසා හෝ නොව పూర్ව අවයවයන් වලින් ඔප්පු කෙරෙතැයි කියන දේ పూర్ව අවයවයන් වලින්ම උපකල්පනය කෙරෙන බැවින්. කියන්නේ పూర్ව අවයවයන් වලින් කියන දේ අර නිගමනයෙන් ඔප්පු කරන්න යන්නේ නැහැ. పూర్ව අවයවයේ තියෙන නිසා නිගමනයත් එහෙම වෙයි කියලා නිගමනය කරනවා. හරි. ඔක තමයි වෙන්නේ. పూర్ව අවයවයන් වලදීම උපකල්පනය කරන බැවිනි. උපකල්පනය කිරීමයි කියලා දැම්මත් හරි. හරි. එතකොට ඒකට අයත් ආభాෂයන් ටික තමයි පළවෙනි එක සාධ්‍ය සම ආభాෂය. දෙක බහු ප්‍රශ්න ආభాෂය. තුන අසත්‍ය ද්වාදීකරණ ආభాෂය. හරි. එහෙනම් සාධ්‍ය සම ආభాෂය කියන්නේ මොකක්ද කියලා අපි මුලින් කතා කරා. සාධ්‍ය සම ආభాෂය කියලා අනුමාතෘකාව දාගන්න. සාධ්‍ය සම ආభాෂය
ඒක අපි සරලව ගත්තොත් මෙහෙම කියන්නේ යම් තර්කයක නිගමනය යම් තර්කයක නිගමනය යම් තර්කයක නිගමනය තර්කානුකූලව ඔප්පු නොකොට තර්කානුකූලව ඔප්පු නොකොට තර්කානුකූලව ඔප්පු නොකොට තර්කානුකූලව ඔප්පු නොකොට ඍජුව හෝ වක්‍රව ඍජුව හෝ වක්‍රව ඍජුව හෝ වක්‍රව එකී නිගමනය අවයවයන් තුලට ඇතුළත් කොට එකී නිගමනය අවයවයන් තුලට ඇතුළත් කොට එකී නිගමනය අවයවයන් තුලට ඇතුළත් කොට එය තර්කානුකූලව ගම්‍ය වූ නිගමනයක් ලෙසින් තර්කානුකූලව ගම්‍ය වූ නිගමනයක් ලෙසින් සැලකුවහොත් එය මේවා ආභාස ගණයට වැටේ ඔබ සරලව කිව්වොත් ඔප්පු කළ යුතු නිගමනයක් ඔප්පු වාසේ සලකනවා සාධනය කළ යුතු නිගමනයක් සාධනය වාසේ සලකනවා සාවද්‍ය ලෙස නේ ඕක තමයි අපි කියන්නේ සාධ්‍ය සම ආභාසය කියලා හරි සාධනය කළ යුතුව තියෙනවා හැබැයි ඒක සාධනය වාසේ සලකලා අපි නිගමනයකට යනවා හරි සාධනය කරන්නේ නැතුව සාධනය වාසේ සලකලා නිගමනයකට යනවා අන්න ඒ වගේ අවස්ථාවලදී අපි කියන්නේ සාධ්‍ය සම ආභාසය හට ගන්නවා කියලා පැහැදිලිනේ හරි ඒක ලියා ගන්න පොඩි ටැග්ලයින් එකක් එනම් ඔප්පු කළ යුතු නිගමනයක් ඔප්පු ඌවාසේ සලකා නිගමනය ඔප්පු නොකොට පිළිගැනීම හරහා සාධ්‍ය සම ආභාසය හටගනී උදාහරණයක් ලියා ගන්න උදාහරණයක් මිනීමැරීම සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතය එසේ වන හේයින් ගබ්සාව සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතය එසේ වන හේයින් ගබ්සාව සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතය හරි
සදාචාරාත්මක වශයෙන් දෝෂ සහිතය. හරි. ඕක තමයි එහෙනම් සාධ්‍ය සම ආభాෂය කියලා කියන්නේ. කියන්නේ සාධනය කළ යුතු යමක් සාධනය වූ වාසේ සලකා නිගමනයන්ට එළඹීම, සාධනය නොකොට සාධනය වූ වාසේ සලකා නිගමනයන්ට එළඹීමේදී මේ ආభాෂය හට ගන්නවා. හරි. මම හිතනවා හැමෝටම මේක තේරුණා කියලා. නිම්රේකා, ඩිලානි, නදුනි, අමා, සඳුනි තේරුණාද? තේරුණා සර්. තේරුණා සර්. අනිත් අය මේනකම් තේරුණා සර්. හරි. ඊළඟට යමු අපි මොකද්ද? බහු ප්‍රශ්න ආభాෂයට. හරි. බහු ප්‍රශ්න ආభాෂය. නදුනි. නදුනි ඔව් සර්. ඔයාගේ සම්බන්ධය දැන් නවත්තලාද තියෙන්නේ? මොකක්? ඔයාගේ සම්බන්ධය දැන් නවත්තලාද තියෙන්නේ? මොකක් ගැනද අහන්නේ? ඒකට තමයි බහු ප්‍රශ්න ආభాෂය කියලා කියන්නේ. හරි. එතකොට එක ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ දෙපැත්තකට කෙලවෙනවා. කොයි උත්තරේ දුන්නත් එක පැත්තක් අවුල් යනවා. හරි. දැන් ඔයාගෙන් අහනවා ඔයා ඒ සම්බන්ධය නවත්තලාද තියෙන්නේ කියලා. හරි. ඔයා ඔව් කිව්වොත් මොකක්ද වෙන්නේ? මොකක්ද වෙන්නේ? ඔයා මීට කලින් ඒ සම්බන්ධය කරන් ගිහිල්ලා තියෙනවා. දැන් නවත්තලා තියෙනවා. හරිද? පැහැදිලිද? එක පැත්තක්. හරි. ඊට පස්සේ ඔයා නෑ කිව්වොත් ඔයා කලිනුත් ඒ සම්බන්ධය කරලා තියෙනවා. දැනුත් කරගෙන යනවා. ඒක නවත්තන්න කිසිම අදහසක් නැහැ. හරිද? එතකොට ওই වගේ ප්‍රශ්න බහු ප්‍රශ්න ආభాෂ ගණයට වැටෙනවා. හරිද? ඔබ මත්පැන් පානය නවත්වලා තියෙනවද දැන්? හරි. එතකොට එහෙම ඇහුවොත් ඔව් කිව්වොත් කලින් බීලා තියෙනවා දැන් බොන්නේ නෑ කිව්වොත් කලිනුත් බිව්ව දැනුත් බොනවා පුළුවන් දෙයක් කරපන්. නේද? එහෙමනේ වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට කොටුතරේ දුන්නා යම් කිසි පාර්ශවයක් අගතියටපත් වෙනවා. විශේෂයෙන්ම උසාවි තුල එහෙම නැත්නම් අධිකරණය තුලදී ඔය වගේ බහු ප්‍රශ්න අහන එක තහනම්. හරි. එහෙම අහන්න බෑ. අර විත්තිකරු අපහසුතාවයට පත් වෙන ආකාරයේ ප්‍රශ්න අහන්න බෑ. ඒකට බහු ප්‍රශ්න ආభాෂය එකකින් හට ගන්න. කොයි පැත්තට උත්තර දුන්නත් එක පැත්තක් අවුල් යනවා. එතකොට අපිට අවශ්‍ය උත්තරය ගන්න අපි එහෙම බහු ප්‍රශ්න අහනවා. දැන් නීතිඥවරු ගොඩක් වෙලාවට ඔය වගේ වැඩ කරනවා. හරිද? අර කෙනාව කොහොම හරි අර ප්‍රශ්නෙට පටලවන්න නේ. ඔබ හොරකම් කිරීම නවත්වා ඇද්ද? හරි. නවත්වලා තියනවා කිව්වොත් කලින් හොරකම් කරලා තියෙනවා දැන් කරන්න. නෑ කිව්වොත් කලින් හොරකම් කරලා තියෙනවා දැනුත් කරනවා ඉස්සරහටත් කරනවා කියන අදහස තමයි එන්නේ නේ. එහෙනම් ওই වගේ එකක් බහු ප්‍රශ්න ආభాෂය ගණයට වැටෙන්නේ. තේරුණාද? කෝ කට්ටිය? තේරුණාද? අනිත් අය? ඔව් සර්. අනිත් අය? ඔව් සර් තේරුණා. නිම්රේක කවුරු ප්‍රශ්න තියෙනවද? නෑනේ. හරි. ලියාගමු එහෙනම් බහු ප්‍රශ්න ආభాෂය. බහු ප්‍රශ්න ආభాෂය. බහු ප්‍රශ්න ආభాෂය. ප්‍රශ්න දෙකකින් හෝ ඊට වඩා වැඩි ගණනකින් යුක්ත සංකීර්ණ ප්‍රශ්නයක් අසනු ලැබූ විට මෙම ආభాෂය හටගනී. හරි.
බහු ප්‍රශ්න ආభాසය හටගනී. මේ සඳහා ලැබෙන පිළිතුර ප්‍රශ්න සියල්ලටම ප්‍රමාණවත් පිළිතුරක් ලෙස ගැනේ. ප්‍රශ්න සියල්ලටම ප්‍රමාණවත් පිළිතුරක් ලෙස ගැනේ. ප්‍රශ්න සියල්ලටම ප්‍රමාණවත් පිළිතුරක් ලෙස ගැනේ. හරි. එහිදී එකී ප්‍රශ්නයට ඔව් හෝ නැත යනුවෙන් තනි පිළිතුරක් ලබා දුන් විට කුමන හෝ එක් පාර්ශවයක් අපහසුතාවයට පත්වේ. හරිද? හරි. එහෙනම් උදාහරණ ලියා ගන්න. උදාහරණ 1. ඔබ විභාගවලදී කොපි කිරීම නවත්වා ඇද්ද? ඔව් කිව්වොත් කලින් කොපි කරලා තියෙනවා දැන් කොපි කරන්නේ. නැහැ කිව්වොත් කලිනුත් කරලා දැන් කරනවා. නේ? ඔබ විභාගවලදී කොපි කිරීම නවත්වා ඇද්ද? හරි. ඊළඟ උදාහරණය. ඔබ සොරකම් කළ භාණ්ඩ සැඟවුයේ කොහේද? හරි. හරි. ඕක තමයි එහෙනම් බහු ප්‍රශ්න ආభాසය කියලා කියන්නේ. මම හිතනවා ඒක හොඳටම තේරෙන්නේ නැති කියලා. මොකද ඔයාලා ඕවා ප්‍රැක්ටිකලි යූස් කරනවානේ. නේද? ප්‍රැක්ටිකලි ඕවා යූස් කරනවනේ ගෑනු ළමයි විශේෂයි. හරි. අත්දැකීමෙන් කියන්නේ. ඊළඟට අසත්‍ය ද්වාදීකරණ ආభాසය. හරි මාතෘකාව දාගන්න අසත්‍ය ද්වාදීකරණ ආభాසය. හරි. එතකොට මේක අර සාවද්‍ය ලෙස තර්කයක් කොටස් දෙකකට බෙදීමේදී තමයි මේ ආభాසය හටගන්නේ. හරි. එතකොට අර එක්කෝ නැත්නම් කියලා අර වියෝජක අර්ථයෙන් අපි යම්කිසි තර්කයක් කරද්දී එතකොට අපිට පිළිගන්න වෙනවා ඒ තියෙන විකල්ප දෙකෙන් එකක් අනිවාර්යයි. නේ? ඒ කියන විකල්ප දෙකෙන් එකක් අනිවාර්යෙන් තෝරගන්න වෙනවා. අර අසත්‍ය ද්වාදීකරණ කියනකොට මැදක් නැහැ. එක්කෝ නැත්නම්. එතකොට හෝ කියන අර්ථය. එක්කෝ මේක නැත්නම් මේක. ඒ දෙකෙන් එකක් විතරයි තෝරගන්න තියෙන්නේ. අසත්‍ය ද්වාදීකරණ. අසත්‍ය සාවද්‍ය ලෙස කොටස් දෙකකට බෙදනවා. හරි. දැන් උදාහරණයක් විදිහට ඔයා ට්‍රිප් එකක් යන්න යෝජනා කරන් ඉන්නවා ඒ ලෙවල් වලින් පස්සේ. හරි. හිතන්නකො ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා ඒ ලෙවල් වලින් පස්සේ. හරි. එතකොට ඔයා ඕක අම්මගෙන් ඇහුවට පස්සේ අම්මා කියනවා යන්න දෙන්න බෑ කියලා. හරි. ඊට පස්සේ ඔයා ඒ තර්කය සාවද්‍ය ලෙස කොටස් දෙකකට බෙදනවා. කොහොමද බෙදන්නේ? ඔයා මට ට්‍රිප් එක යන්න දෙනවා නම් මම හොඳට ඒ ලෙවල් ලියනවා. එහෙම යන්න දෙන්නේ නැත්තම් මම ඒ ලෙවල් ලියන්නෙත් නෑ මම මුකුත් කරන්නේ නෑ පාඩම් කරන්නෙත් නෑ විභාගෙට ගිහිල්ලා එනවා. හරි. එතකොට
අම්මට දෙනවා ඔප්ෂන් දෙකක්. මොකද්ද? ට්‍රිප් එක යන්න දෙනවා නම් හොඳට විභාගයට පාඩම් කරලා ලියනවා. යන්න දෙන්නේ නැත්නම් පාඩම් කරන්නේ නැහැ, විභාගෙ ලියන්නේ නැහැ. හරි. එතකොට අර තර්කය සාවර්ග ලෙස කොටස් දෙකකට ඔයා බෙදනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට දැන් අම්මට උනත් ඔප්ෂන් දෙකෙන් එකක් තෝරගන්න වෙනවනේ නේද? එක්කෝ මේකට හොඳට විභාග ලියන්න ඕන නිසා ට්‍රිප් එක යන්න දෙනවා. ට්‍රිප් එක යන්න දුන්නේ නැතුනොත් ඉතින් මේක මොකද වෙන්නේ? විභාගෙත් කියලා වගෙන ගෙදරට වෙලා ඉන්නවා නේ. එතකොට අසත්‍ය ලෙස ද්වාදීකරණයකට කොටස් දෙකකට බෙදනවා. ඒ වගේ අවස්ථාවලදී අසත්‍ය ද්වාදීකරණ තර්කය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරි. හරි. එතකොට තව උදාහරණයක් තියෙනවා, මේකේ ලස්සන උදාහරණයක්. එක්කෝ ඔබ මෙම සුවඳ විලවුන් වර්ගය පාවිච්චි කළ යුතුය. නැත්නම් ශරීර දුර්ගන්ධය විඳීමට පුරුදු විය යුතුය. නිසැකවම ඔබට ශරීර දුර්ගන්ධය විඳීමට අවශ්‍ය නොවනු ඇත. එහෙයින් ඔබ මෙම සුවඳ විලවුන් වර්ගය පාවිච්චි කිරීමට අවශ්‍ය වනු ඇත. ඔබට මෙම සුවඳ විලවුන්, දැන් ඔන්න පර්ෆියුම් ඇඩ් එකක් අපි හිතනකො ඩියුඩ්‍රන්ට් එකක් කියලා. හරිද? අර දාඩිය ගඳ එනවට ගන්න නේද? ඩියුඩ්‍රන්ට් එකක් කියලා. તો ඩියුඩ්‍රන්ට් එකක් දැන් අපි හිතනකො සේල්ස්මන් කෙනෙක් එනවා අපි ගාවට. හරි? ඇවිල්ලා අපි පොඩ්ඩක් ඒක කරලා බලලා අම්මෝස ගඳ කියලා කියනවා. හරිද? කියලා ඉවර වෙලා එයා කියනවා සමාර ගඳයි. හරි? පට්ට ගඳයි සේගාව. ඒ නිසා මේ ඩියුඩ්‍රන්ට් එක ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් ඔයා ඔයාගේ ගඳ විඳගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. හරිද? එතකොට ඩියුඩ්‍රන්ට් එක පාවිච්චි කරන එක හරි ගඳ පුරුදු වෙන එක හරි කියන ඔප්ෂන් දෙකෙන් එකයි මට තියෙන්නේ. හරිද? එතකොට මට විතරක් නෙවෙයි ගඳ එන්නේ නේද? මං ගාව ඉන්න අනිත් උන්ටත් ගඳ එනවා. එතකොට මාව ළඟට ගන්නෙත් නැහැ. නේද? එතකොට මට තියෙන ඔප්ෂන් එක තමයි අරයාගේ ඩියුඩ්‍රන්ට් එක අරගෙන ගාන එක. නේ? ඒ නිසා එතනත් අසත්‍ය ද්වාදීකරණයක් වෙන වැඩ තියෙනවනේ. එක්ක මට නාන්න පුළුවන් නේද? මට නාලා කරලා පිරිසිදු ඉන්න පුළුවන්. නැත්තම් උගේ ඩියුඩ්‍රන්ට් එක නැතුව වෙන බ්‍රෑන්ඩ් එකකින් මට ඩියුඩ්‍රන්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් අනිත් උන්ට මං ගාවටදී මාස්ක් ටිකක් දාගෙන කියන්න පුළුවන්. ඔප්ෂන් තියෙනවා. හැබැයි අරයා දෙන්නේ ඔප්ෂන් දෙකයි. ඒ දෙකෙන් එකක් මට අනිවාර්යෙන් තෝරගන්න කියලා එයා තර්ක කරනවා. අන්න ඒ අවස්ථාවවලදී මොකද වෙන්නේ? අසත්‍ය ද්වාදීකරණ ආభాසය හට ගන්නවා. පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. লীලානි, නදුනි, නිම්රේකා, සඳුනි තේරුණාද? ඔව් සර්. හරි, ලියාගමු. අනිත් අය නම් මුලක් දෙන්න ඕන කතා කරන්න. හරි. හරිද? ලියාගමු. අසත්‍ය ද්වාදීකරණ තර්කාභාෂය. යම් තර්කයක పూర్ව අවයවයන් 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 එක්කෝ නැත්නම් යනුවෙන් අසත්‍ය ලෙස එක්කෝ නැත්නම් යනුවෙන් අසත්‍ය ලෙස එක්කෝ නැත්නම් යනුවෙන් අසත්‍ය ලෙස දෙකොටසකට කියන්නේ කොටස් දෙකකට දෙකොටසකට බෙදීමේදී මෙම ආభాසය හටගනී. එහිදී අදාළ විකල්ප දෙකෙන් තමා අකමැති විකල්පය ඉවත් කොට අනෙක් විකල්පය තෝරා ගැනීමට අවස්ථාව උපක්‍රමශීලී
උපක්‍රමශීලී ලෙස සිදු කරයි. උපක්‍රමශීලී ලෙස ලබා දෙයි කියලා ලියන්න. ලබා දෙයි. හරි. ඒකට උදාහරණ ලියා ගන්න. උදාහරණ එක්කෝ ඔබ මට අධ්‍යාපන චාරිකාවට සහභාගී වීමට එක්කෝ ඔබ මට අධ්‍යාපන චාරිකාවට සහභාගී වීමට ඉඩ දිය යුතුය. ඉඩ දිය යුතුය. ඉඩ දිය යුතුය. නැත්නම් මම උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දෙන්නේ නැත. ඔබ ඊට අකමැති වන බව මම දන්නා නිසා අනිවාර්යෙන් ඔබ මාහට චාරිකාව සඳහා යාමට අවසර දෙනු ඇත. හරි. ඔන්න දැන් එතකොට ඔක පාවිච්චි කරන දැන් ඔයාලා කියනවානේ මට එයාව කසාද බඳින්න දෙන්න. නැත්තම් මම මගේ ජීවිත කාලෙම තනිකඩ ඉන්නවා. අන්න ඒ වගේ තර්කයක්. හරිද? පැහැදිලිද? ඒ වගේ තර්කයකට උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ඔය අසත්‍යවාදී කරන තර්කාභාසය. පැහැදිලිනේ? කො? නදුනි තේරුණාද? පැහැදිලිද? හරි. අපි ඊළඟට යමු. ඔව්. හොඳට තේරුණා. දැන් එතකොට ওই තර්කය දාන්න එපා ගෙදර මිනිස්සුන්ට. හරිද? ඕක දැම්මොත් අනිවාර්යෙන් දන්නවා ඔය අසත්‍යවාදී කරන තර්කයක් තමයි දාන්නේ. හරිද? ඊළඟට සංදිග්ධතා ආభాෂ වර්ගීකරණය. සංදිග්ධතාවයක් කියලා කියන්නේ යම්කිසි වැරද්දක්, විභ්‍රමණයක් නේ. සංදිග්ධතා. එතකොට ඒක වාක්‍යයක් නිසා සංදිග්ධතාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි ශබ්දයක් නිසා සංදිග්ධතාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා සංදිග්ධතා ආభాෂ වර්ගීකරණයේ කොටස් දෙකයි. එකක් තමයි මොකද්ද? වාක්‍යචල ආభాෂය. අනිත් එක ශබ්දචල ආభాෂය. හරි. වාක්‍යචල සහ ශබ්දචල වාක්‍යයන්ගේ සිදුවන විභ්‍රමණයන්, චලනයන්, සංදිග්ධතාවයන් නිසා වාක්‍යචල ආభాෂය නිර්මාණය වෙනවා. ඒ වගේම ශබ්දයන්ගේ සිදුවන ආభాෂයන් නිසා ශබ්දචල ආభాෂය නිර්මාණය වෙනවා. හරි. එතකොට මොකද්ද? ආකූල ව්‍යාකූලත්වය නිසා නොපැහැදිලිතා ඇතිවීම අපි කියනවා මේ මොකද්ද? සංදිග්ධතාවයක් නිර්මාණය වීම කියලා. පැහැදිලිනේ? හරි. ලියා ගන්න සංදිග්ධතා ආభాෂ වර්ගීකරණය. සංදිග්ධතා ආభాෂ වර්ගීකරණය. සංදිග්ධතා ආభాෂ වර්ගීකරණය. සංදිග්ධතා ආభాෂ වර්ගීකරණය. ඒකේ ඒ අර්ථය ලියා ගන්න. මෙහිදී සංදිග්ධතාව යනු
සංදිග්ධතාවය අනුව ආකූල ව්‍යාකූලතාව හෙවත් ආකූල ව්‍යාකූලතාව හෙවත් ආකූල ව්‍යාකූලතාව හෙවත් ආකූල ව්‍යාකූලතාව හෙවත් නොපැහැදිලි බව යන්නයි. නොපැහැදිලි බව යන්නයි. නොපැහැදිලි බව යන්නයි. එහි ආභාෂ වර්ග දෙකකි. එහි ආභාෂ වර්ග දෙකකි. එහි ආභාෂ වර්ග දෙකකි. එක තමයි ශබ්ද චල ආභාෂය. ශබ්ද දැන් ඔය ළමයි හුඟක් ඒවා ලියනවා, හුඟක් අය ලියනවා ශබ්ද ජල කියලා. හරි. ශබ්ද ජල නෙවෙයි, ශබ්ද අර මහ ප්‍රාණ ඡයන්න. ශබ්ද චල ආභාෂය. අනිත් එක දැන් මේ ශබ්ද චල. අනිත් එක වාක්‍ය චල ආභාෂය. ජල ආභාෂය නෙවෙයි. හරි. ශබ්ද චල සහ වාක්‍ය චල ආභාෂය. හරි. එතකොට ශබ්ද චල ආභාෂය කියන එක ලියා ගන්න මුලින්. හරි. ශබ්ද චල ආභාෂය. ශබ්ද චල ආභාෂය. එතකොට මේකෙදි වෙන්නේ තර්කයේ භාවිත කරන යම්කිසි වචනයක් හෝ දෙකක්. හරි. යම්කිසි වචනයක් හෝ දෙකක් ගත්තට පස්සේ ඒ වචනයට හෝ දෙකට විවිධ අර්ථ තියෙන්න පුළුවන්. හරි. සංදිග්ධ අර්ථ සහිත වෙන්න පුළුවන්. හරි. දැන් අපි කියනවානේ අර කාල් හෙම්පල්ගේ මොකද්ද? අසත්‍ය කරන රීතිය මගින් කියනවානේ සංදිග්ධතාවයෙන් සහ අස්පුටතාවයෙන් තොර විය යුතු යම්කිසි ප්‍රකාශනයක් කියලා. ඒකට සංදිග්ධය කියලා කියන්නේ බහුව අර්ථ තියෙනවා කියන එකට. දැන් මෙතන යම්කිසි වාක්‍යයක යම්කිසි වචනයක් හෝ දෙකක් ගත්තට පස්සේ ඒ වචනය හෝ දෙකේ බහු අර්ථ තිබ්බොත් අපි හරියට තේරුම් ගන්නේ නැහැ. වෙනත් අර්ථයකින් තමයි මේ වාක්‍ය තේරුම් ගන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම උදාහරණයක් ගන්නකො. ලංකාවේ ව්‍යවස්ථාව මගින් ඕනෑම නීතියක් වෙනස් කරන්න පුළුවන්. හරි. ලංකාවේ ව්‍යවස්ථාව මගින් ක්‍රියාත්මක වන ඕනෑම නීතියක් වෙනස් කළ හැකිය. ගුරුත්වාකර්ෂණ වාදයක් නියතියකි. එම නිසා ව්‍යවස්ථාව මගින් ගුරුත්වාකර්ෂණ වාදයක් වෙනස් කරන්න පුළුවන් කියලා අපි යම් කෙනෙක් තර්ක කරනවා නම් එතන තියෙන්නේ ශබ්ද චල ආභාෂය. පැහැදිලිද? එතකොට ව්‍යවස්ථාදායක කවර නීතියක් හෝ වෙනස් කරන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ වාදයක් නීතියක්. එම නිසා ව්‍යවස්ථාව මගින් ගුරුත්වාකර්ෂණ වාදයක් වෙනස් කරන්න පුළුවන් කියලා කවුරු හරි තර්ක කරනවා නම් අන්න එතන නිර්මාණය වෙන්නේ මොකද්ද? ශබ්ද චල ආභාෂය. හරි. එතකොට උදාහරණ විකිණුම් කරුවෙක් යනු මිනිසෙක්. විකිණුම් කරුවෙක් කියන්නේ සේල්ස්මන් කෙනෙක් කියන්නේ මිනිසෙක්. හොඳ විකිණුම් කරුවෙක් කියන්නේ හොඳ මිනිසෙක් කියලා කවුරු හරි තර්ක කරනවා නම් අන්න එතනක් තියෙන්නේ ශබ්ද චල ආභාෂය. හරි. දැන් අපි ගත්තොත් ගුරුවරයෙක් කියන්නේ මිනිසෙක්. හොඳ ගුරුවරයෙක් කියන්නේ හොඳ මිනිසෙක් කියලා අපි කිව්වොත් හොඳ නැහැ. හරිද? එතකොට ගුරුවරයෙක් කියන්නේ මිනිසෙක්, හොඳ ගුරුවරයෙක් කියන්නේ හොඳ මිනිසෙක්. දැන් හොඳ ගුරුවරෝ ඉන්නවා හැබැයි නරක මිනිස්සු නේ. එතකොට ඒක අර අසත්‍ය ලෙස අපි ශබ්දයන් සංදිග්ධතා අර්ථයන් පාවිච්චි කරද්දී එතනදි කියන්නේ ශබ්ද චල ආභාෂය. පැහැදිලිද? තේරුණාද? නැත්තම් කියන්න. ඔව් සර්. ඔව් දිලානි අමා සතුරේ ඔව් නිදිද? නෑ සර්. නෑ දිලානි තේරුනේ නැද්ද? මේනක තේරුනේ නැද්ද? නෑ කිව්වේ? නෑ ඒක සුද්දා තේරුන්නේ නෑ. හරි. හොඳයි. එහෙම මොන හරිද? දැන් ශබ්ද චල ආභාෂයක් කියලා කියන්නේ අපි යම්කිසි වාක්‍යයක තියෙනවනේ අපිට කියන්නේ බහුවාර්ථ තියෙන වචන. පැහැදිලිද? බහුවාර්ථ තියෙන වචන තියෙනවා. හරි.
දැන් උදාහරණයක් විදිහට මල් කඩනවා කියන එක ගන්නකො. මල් කඩනවා කියන පදයට තියෙනවා බාර්ථ නේ. මොනවද බහුබාර්ථ? පාන්සල් යන්න මල් කඩනවා. වට්ටියක් අරන් ගිහිල්ලා නැත්නම් shopping bag එකක් අරන් ගිහිල්ලා පාන්සල් යන මල් කඩනවා. ඒක මල් කඩනවා කියන එකේ ඒකාර්ථයක්. හරි. ඊට පස්සේ විකුණන්න මල් කඩනවා. නේ. ඔය නෙළුම් මානෙල් වගේ මල් බෝට්ටුවෙන් ගිහිල්ලා කඩනවා. ඒක තවත් අර්ථයක්. ඒ වගේම තව මල් කඩනවා කියන අර්ථයක් තියෙනවා. මොකද්ද? නදුනි. මොකද්ද අනිත් මල් කඩනවා කියන එකේ අර්ථය? නදුනි දන්නේ නැද්ද? අනිත් මල් කඩනවා කියන්නේ අර අනේ ඔව්. මන්දර අර මේ හොල්ලත් එක්ක කතා කරා. ඒක කැත විදිහට කියන්න එපා. හරිද? පෙම්වතා පෙම්වතිය සමග පෙම් කෙලියේ යෙදෙනවා. හරි? පෙම් කෙලියේ යෙදෙනවා. ඒක අයියෝ එච්චර මොකද්ද? ලස්සන කියන්න තේරෙන්නේ නැහැ හරි. කමන්නේ. එතකොට පෙම් කෙලියේ යෙදෙනවා. ඒකටත් අපි කියනවා මල් කඩනවා කියලා. ඒක ෆෝන් එකෙන් වෙන්න පුළුවන්. බස් එකේ මුල්ලක වෙන්න පුළුවන්. පාක් එකේ වෙන්න පුළුවන්. මූදු වෙරළේ වෙන්න පුළුවන්. මේ කියනෝකී ඕනෑම තැනක ඉඳන් පෙම්වතෙක් සහ පෙම්වතියක් එකට මොකද්ද අපි කියන්නේ එකට අර මොකද්ද කතා කර කර ඉන්නවනම් හරිද? ඔකට අපි කියනවා මල් කඩනවා කියලා. හරි. එතකොට මල් කඩනවා කියන වචනේට තියෙනවා තේරුම් ගොඩක්. පැහැදිලි? එහෙනම් ඒ වගේ වචන වලට අපි කියනවා සංදිග්ධ අර්ථ සහිත ප්‍රකාශන. හරි. ඉතින් අන්න ඒ වගේ ඒවා තර්කයන් ඇතුලේ දාගත්තට පස්සේ ඔවා ලෝක නඩු. හරි. දැන් උදාහරණයක් විදිහට මම කතා කරා ව්‍යවස්ථාව මගින් ඕනෑම නීතියක් වෙනස් කරන්න පුළුවන්. එක අවයවයක්. ගුරුත්වාකර්ෂණ වාදයක් නීතියක්. එම නිසා ව්‍යවස්ථාව මගින් ගුරුත්වාකර්ෂණ වාදයක් වෙනස් කරන්න පුළුවන්. නිගමනයකට යනවා. එතකොට ඒක අසත්‍යයි නේ. ඒක වැරදි නිගමනයක්. හැබැයි තාර්කික රටාව අනුව ගත්තොත් ඒක නිවැරදි නේ. දැන් අර ආකෘතික ස්වභාවයෙන් ගත්තොත් රූපික ස්වභාවයෙන් ගත්තොත් ඒක නිවැරදි තර්කයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක බාහිර ලෝකයට අනුකූල කරන්න ගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිද? පියාණි. ඔව් සර්. ඔව්. එතකොට දැන් තව උදාහරණයක් මම කිව්වා විකිණුම් කරුවෙක් කියන්නේ මිනිසෙක්. හරි. දැන් එතකොට තව මෙහෙම ගමුකෝ. දැන් අද මගේ අර හේ මතුගම් පාඩම උනේ මොකද්ද? නීතියේ ස්වභාවය. හරි. එතකොට නීතියේ ස්වභාවය ගැන කතා කරද්දී මම කිව්වා සිරකරුවෝද මිනිස්සයෝය කියලා. හරි. හරිද? සිරකරුවෝද මිනිස්සයෝය. එහෙනම් හොඳ සිරකරුවෝද හොඳ මිනිස්සයෝය කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්. හොඳ සිරකරුවෙක් හොඳ මිනිසෙක්ද වෙන්න පුළුවන්. සමහර විට හොඳ සිරකරුවෙක් හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට හොඳ හිරකරුවෙක් කියලා කියන්නේ නරක මිනිසෙක් වෙන්න පුළුවන්. මොකද හිරකාරයෝ හොඳ වැඩ කරලා එන්නේ නැහැ නේ ඔක ඇතුළට නේද? එහෙනම් අර වාක්‍ය ශබ්දයන්ගේ ස්වභාවය අනුව ශබ්දයන්ගේ චලනයන් අනුව මේ ආభాෂය හටගන්නවා. හරි. මම හිතනවා දැන් තේරෙන්නේ ඇති කියලා. ශබ්ද චල ආభాෂය ලියාගන්න. ශබ්ද චල ආభాෂය තර්කයක යොදා ඇති තර්කයක යොදා ඇති තර්කයක යොදා ඇති වචනයක් හෝ දෙකක් ඍජුව හෝ වක්‍රව අර්ථ දෙකකින් යුතුව යෙදෙන්නේ නම් 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 එවිට මෙම ආభాෂය හටගනී.
මෙම ආවාසය හටගනී. උදාහරණ ව්‍යවස්ථාව මගින් අපි කොට ව්‍යවස්ථා දායකය කියමු. ව්‍යවස්ථා දායකය මගින් ව්‍යවස්ථා දායකය මගින් ව්‍යවස්ථා දායකය මගින් කවර නීතියක් හෝ ඉවත් කළ හැක. කවර නීතියක් හෝ ඉවත් කළ හැක. කවර නීතියක් හෝ ඉවත් කළ හැක. ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයද ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයද ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයද නීතියකි. ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයද නීතියකි. එම නිසා ගුරුත්වාකර්ෂණ න්‍යායද ගුරුත්වාකර්ෂණ න්‍යායද ගුරුත්වාකර්ෂණ න්‍යායද ගුරුත්වාකර්ෂණ න්‍යායද ව්‍යවස්ථාව මගින් ඉවත් කළ හැක. ඉවත් කළ හැක. ඉවත් කළ හැක. හරි. ඉවත් කළ හැක. හරි. ඕක තමයි එනවා ශබ්ද චල ආభాසය කියලා කියන්නේ. ඒක තව උදාහරණයක් දාගන්න. තව උදාහරණයක් ඊළඟ එක විකිණුම් කරුවෙකු යනු විකිණුම් කරුවෙකු යනු විකිණුම් කරුවෙකු යනු විකිණුම් කරුවෙකු යනු මිනිස්සෙකි. මිනිස්සෙකි. විකිණුම් කරුවෙකු යනු මිනිස්සෙකි. හොඳ විකිණුම් කරුවෙකු යනු හොඳ විකිණුම් කරුවෙකු යනු හොඳ විකිණුම් කරුවෙකු යනු හොඳ මිනිසෙකි. හොඳ විකිණුම් කරුවෙකු යනු හොඳ මිනිසෙකි. හරි. හරි. බෝඩ් එක පේනවනේ හැමෝටම. බෝඩ් එක පේනව නේද? ආ පේනවනේ. ඔව්. එතකොට මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. දැන් මම යන්නේ ඊළඟ ආభాෂය ගැන කතා කරනවා. වාක්‍ය චල ආభాෂය ගැන කතා කරනවා. හරි. එතකොට මේ වාක්‍ය දෙක දිහා බැලුවට පස්සේ එකම වචන සෙට් එක තියෙන්නේ. නේ? එකම වචන සෙට් එක තියෙන්නේ. හැබැයි අර්ථය අතින් අර්ථ දෙකක්. විරාම ලක්ෂණ භාවිතය නිසා අර්ථය වෙනස් වෙලා තියෙන ආකාරය බලන්නකෝ. මරන්න එපා අත්හරින්න. මරන්න එපා අත්හරින්න. නේ? මරන්න මරපන් අතාරින්න එපා. හරි. අතාරින්න එපා කොහොම හරි මරලා දාන්න. කියන අර්ථය තමයි මේ වාක්‍යයේ තියෙන්නේ. හරිද? මේ වාක්‍ය දිහා බැලුවොත් මේකත් ඒ වචන ටිකමයි තියෙන්නේ. හැබැයි විරාම ලක්ෂණය දීලා තියෙන ආකාරය වෙනස්. හරි. මරන්න එපා අත්හරින්න. සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධාර්ථයක් තමයි ගොඩ නැගෙන්නේ නේ. නේද? සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. දැන් මෙතන මරන්න එපා අත්හරින්න කියන්නේ ජීවිත දාණය දෙන්න කියලා කියන්නේ. සෝරි. මරන්න ජීවිතක්ෂිතපත් කරන්න කියලා කියන්නේ. හරි. මරපන් අත්හරින්න නම් එපා. පළවෙනි වාක්‍යයෙන් කියන්නේ ඒක. දෙවෙනි වාක්‍යයෙන් ජීවිත දාණය දෙන්න කියලා කියන්නේ. නේ? අභය දාණය දෙන්න. මරන්න එපා අත්හරින්න. යන්න දෙන්න. නේ? එහෙනම් වාක්‍ය චලාභාෂය නිර්මාණය වෙන්නේ ඔන්න ওই ආකාරයට. කොහොමද ඒක අපි නිර්වචනය කරගන්නේ? කොහොමද නිර්වචනය කරගන්නේ? යම් කිසි ප්‍රකාශනයක් ඉදිරිපත් කොට ඇති ආකාරයෙහි පවත්නා දෝෂයක් හේතු කොටගෙන තමයි
ඒකේ අර්ථය වෙනස් වීමෙන් මේ ආభాෂය නිර්මාණය වෙන්නේ. එතකොට ඒක ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ මොකද්ද? මේකේ තියෙන විරාම ලක්ෂණ. දෝෂ වාක්‍ය වෙන් කර ගැනීමට අපිට මේ විරාම ලක්ෂණයන් නිසා වාක්‍යයන්ගේ හට ගන්නා දෝෂයන් වෙන් කර ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. එතකොට ඒකට තේරුණාද ඒක හැමෝටම? තේරුණාද? එතකොට මේක ඇවිල්ලා වාක්‍ය චල ආభాෂය. හරි. වාක්‍ය චල ආభాෂය. මේනකා පැහැදිලිද? ඔව් සර්. අනිත් අය අනෙක් අය ඔව් clear ද? සර්. හරි. ලියමු වාක්‍ය චල ආభాෂය. වාක්‍ය චල ආభాෂය. වාක්‍ය චල ආభాෂය. යම් ප්‍රකාශනයක් ඉදිරිපත් කොට ඇති ආකාරයෙහි පවත්නා යම් ප්‍රකාශනයක් ඉදිරිපත් කොට ඇති ආකාරයෙහි පවත්නා යම් ප්‍රකාශනයක් ඉදිරිපත් කොට ඇති ආකාරයෙහි පවත්නා දෝෂයක් හේතු කොටගෙන දෝෂයක් හේතු කොටගෙන දෝෂයක් හේතු කොටගෙන අර්ථය අපැහැදිලි වන්නේ නම් අර්ථය අපැහැදිලි වන්නේ නම් අර්ථය අපැහැදිලි වන්නේ නම් එවිට වාක්‍ය චල ආభాෂය හටගනී. වාක්‍ය චල ආభాෂය හටගනී. වාක්‍ය චල ආభాෂය හටගනී. එය ව්‍යාකරණමය හෝ විරාම ලකුණු හෝ ව්‍යාකරණමය හෝ විරාම ලකුණු හෝ වචන අපරීක්ෂාකාරීව යෙදීමෙන් මෙම ආభాෂය හටගනී. හරිද? මෙම ආభాෂය හටගනී. ඒකට උදාහරණ මෙන්න මේ විදිහට හරියට විරාම ලක්ෂණ දාලා ලියා ගන්න. මරන්න කමාවක් එපා අතහරින්න. හරි? මරන්න කමාවක් එපා අතහරින්න. හරි? ඒකට මරන්න කියලා තමයි එකෙන් කියන්නේ. අතහරින්න එපා මරලා දාපන්. හරි? මරන්න කමාවක් එපා අතහරින්න. හරි? ඊළඟ එක මරන්න එපා තිතක් අතහරින්න. මරන්න එපා තිතක් අතහරින්න. හරිනේ? එතකොට ඔය වගේ ඒවා තමයි අපි කියන්නේ වාක්‍ය චල ආభాෂය කියලා. හරි. දැන් ඔන්න තව උදාහරණයක් තියෙනවා මේකේ ලස්සන උදාහරණයක්. මේකත් ඔයාලට පේපර් එකට එන්න පුළුවන් තැනක්. හරිද? මේ උදාහරණය බලන්නකෝ. කමල් නිමල්ට කීවේ මොකද්ද? ඔහු වරදක් කර
ඇති බවයි. හරි. කමල් නිමල්ට කීවේ ඔහු වරදක් කර ඇති බවයි. හරිද? දැන් එතකොට මේක පැහැදිලිව සැලකිල්ලෙන් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙනවා ආభాෂයක් තියෙනවා. මොකද්ද තියෙන ආభాෂය? නදුනි හොයාගත්තද ආభాෂය? කමල් නිමල්ට කීවේ ඔහු වරදක් කර ඇති බවයි. මොකද්ද මේකේ තියෙන අවුල? මොකද්ද එතන මේකේ ඔහු තියෙන කියන එක ඔහු ඔහු කියන එක. ඔව්. නිම්රේක මොකද්ද මේකේ තියෙන අවුල? නදුනි මේනක අමා ඔව් මොකද්ද කියන එක මේක? තමයි සර්. ඔහු කියන එකනේ. ඔහු. ඇයි ඒ? කමල් මේක අර පාපොච්චාරණයක ස්වභාවයෙන් කියනවා නම් එයා නිමල්ට කියනවා මචං මම වැරද්දක් කරලා තියෙනවා. කමල් නිමල්ට කිව්වේ ඔහු වැරද්දක් කර ඇති බව. එතකොට කමල් වැරද්දක් කරා කියලා නිමල්ට කියන අවස්ථාව එකක්. එක අර්ථයක්. ඒ වගේම තමයි කමල් නිමල්ට චෝදනා කරනවා. නිමල් ඔබ වැරද්දක් කරලා කියන. හරි. එතකොට ඒක එන්න පුළුවන් අනිත් ආකාරය. හරිද? එහෙනම් මෙතනදී වාක්‍ය චල ආభాෂය හට ගන්නවානේ. එතකොට හරියට කියන්න බෑ කවුද වැරද්ද කරලා තියෙන්නේ කියලා. සංදිග්ධ ප්‍රකාශනයක්. නේද? සංදිග්ධ අර්ථ සහිත ප්‍රකාශනයක්. කමල් නිමල්ට කිව්වේ ඔහු වරදක් කර ඇති බව. එතකොට වැරද්ද ඇත්තටම කළා කියන කමල්ද නිමල්ද කියලා අපිට හරියට විසිබිලිටි එකක් පැහැදිලි කමක් නැහැ. අන්න ඒ අවස්ථාවේදීත් වාක්‍ය චල ආభాෂය හට ගන්නවා. හරි. තේරුණාද? නිම්රේක දැන් කියන්න බලන්න තේරුණාද? මේනකම් තේරුණා සර්. තේරුණා සර්. ඊළඟ එක්කෙනා කවුද මේනකම්? තේරුණාද? තේරුණා සර්. මා සාදුනි කො ඔව් සර් තේරුණා. හරි. ලියාගන්න. කමල් නිමල්ට කීවේ කමල් නිමල්ට කීවේ ඔහු වරදක් කර ඇති බවයි. කමල් නිමල්ට කීවේ ඔහු වරදක් කර ඇති බවයි. කමල් වරදක් තමා කරනවා නේද? කමල් නිමල්ට කීවේ ඔහු වරදක් කර ඇති බවයි. හරි. ඔන්න එහෙනම් වාක්‍ය චලත් ඉවරයි. එතකොට අපි ඉවර කරේ මොන ආభాෂ වර්ගීකරණයද? සංදිග්ධතා ආభాෂ වර්ගීකරණය ඉවර කරා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? ඉතුරු වෙලා තියෙන්නේ මොන ආభాෂයද? මොකක්ද? භාෂා සාදෘශ්‍යමය ආభాෂය. භාෂා සාදෘශ්‍යමය ආభాෂය. භාෂා සාදෘශ්‍යමය ආభాෂය තමයි ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ. භාෂා සාදෘශ්‍යමය ආభాෂයේ අර්ථයට ගැහෙන ආభాෂ වර්ග දෙකක් තියෙනවා. මොකද්ද? ඒකයික ආభాෂය සහ සමූහ ආభాෂය කියලා දෙකක්. හරි. ඒකයික සහ සමූහ. ඒක ලේසි, පට්ට ලේසි. අඳුර ගන්නත් ලේසි. හරි. හරියට තියරි ඉගෙනගෙන ගියා නම් ඔකට අග්ගාල වලට අහුවෙනවා. හරි. හරි. එහෙනම් භාෂා සාදෘශ්‍යමය ආభాෂය කොහොමද ගොඩනගන්නේ? එතකොට අර සමන්විත ආංගයන්ගේ ස්වභාවය දැන් සමහර වෙලාවට සමූහ ආభాෂන සමහර දැන් අපි ගත්තොත් දැන් සමූහ ඒක කතා කරන්නේ නැතුව මෙහෙම කතා කරමුකෝ. දැන් ඔන්න සමහර අවස්ථාවකදී ගන්නවා මෙහෙම සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? දැන් මම විද්‍යාව උගන්වන්න යනවා. කොහොමද දන්නගෙන ඉක්මනට ගියා? සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? සෝඩියම් කියන්නේ මොනවද? සෝඩියම් කියන්නේ මූල ද්‍රව්‍යයක් Na. හරි. ක්ලෝරින් කියන්නේ මොනවද? ඒකත් මූල ද්‍රව්‍යයක්. නේ? එතකොට මේ දෙක එකතු වෙලා හැදෙනව මොනවද? සෝඩියම්
ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? ගෘහස්ත භාවිතයට ගන්න බොලා කන ලුණු. හරි. කැට හරි කුඩු හරි. දැන් මගෙන් අහන්න එපා කැටද කුඩුද කියලා. හරිද? සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ සෝඩියම් සහ ක්ලෝරින් කියන මූල ද්‍රව්‍ය දෙකකට එකතු වෙලා හැදෙන සංයෝගයට. එතකොට සෝඩියම් කියන මූල ද්‍රව්‍ය ගත්තොත් සහ ක්ලෝරින් කියන මූල ද්‍රව්‍ය ගත්තොත් ඒක මිනිස් සිරුරට අහිත කරයි. හරිද? සෝඩියම් කියලා කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ලෝහයක්. හරි? ඉහළ ලෝහයක් නෙවෙයි අලෝහයක්. හරි? ඊට පස්සේ ක්ලෝරින් කියලා කියන්නේත් ඒ වගේ ප්‍රතික්‍රියාශීලීත්වය අතින් අර සෝඩියම් තරම් දරුණු නෑ. හැබැයි ක්ලෝරින් කියලා කියන්නේ මිනිස් සිරුරට විෂ සහිත දෙයක්. හරි? එතකොට ওই දෙක සංයෝග වෙලා නිර්මාණය වෙන සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක විෂද? ඒක ඕකේනේ. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ගෘහස්ත ලුණුනේ. අපි පාවිච්චි කරන ලුණු. එතකොට යම් කිසි කෙනෙක් තර්ක කරනවා සෝඩියම් ශරීරයට විෂ සහිතයි, ක්ලෝරින් ශරීරයට විෂ සහිතයි. එම නිසා මේ දෙක සංයෝග වෙලා නිර්මාණය වෙන සෝඩියම් ක්ලෝරයිඩ් උත් ශරීරයට විෂ සහිතයි කියලා. අර එකක් තුල තියෙන ගුණයන් සමස්තයට ආදේශ කරන්න යන අවස්ථා තියෙනවා. හරිද? ඒ වගේ අවස්ථාවන් දෝෂ සහිතයි. දැන් අපි දන්නවා ලුණු කියන දේ අපිට විෂ සහිත නැහැ කියලා. නේද? තේරුණානේ? එතකොට තව අවස්ථාවකදී හරි තව අවස්ථාවක මෙහෙම ගන්නකො ඔයගොල්ලෝ ක්‍රිකට් මැච් බලනවද? ක්‍රිකට් මැච් බලනවද? ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළෝය. හරි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළෝය. එම නිසා ක්‍රිකට් කණ්ඩායමේ එක් සමාජිකයා ඉහළ දක්ෂතාවයෙන් යුක්තයි කියලා නිගමනයක් කරොත්. ඒතර සමස්තය තුල තියෙන ලක්ෂණ කොටස් වලට බෙදන්න උත්සාහ. ඒ කොටස් තුලක් තියෙනවා කියලා කියන්න උත්සාහ කරනවා. ඒක දෝෂ සහිතයි. මොකද ඕකේ ඉන්න කැප්ටන් කාර්යය ලකුණු බිඳුවට අවුට් වෙලා තියෙන්න පුළුවන් එදා මැච් එකේ. හරිද? මෙලෝ රෑන්ක් එකක් නැති එකේ කණ්ඩායමේ ඉන්න පුළුවන්. හැබැයි අර වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරපු නිසා ඒ කණ්ඩායමේ ඉන්න සියලු ක්‍රීඩකයන් එක ගත්තොත් ඒගොල්ලෝ දක්ෂයි කියලා කියන්න බෑ. එතකොට එතනදි තියෙන්නේ එක ආభాෂයක්. මෙතනදි තියෙන්නේ අර එකක් තුල තියෙන ලක්ෂණයක් සමස්තයට ආදේශ කරන්න යනකොට එතන තියෙන තව එකක්. එහෙනම් ඔන්න ඔහොම තමයි ඒකයික සහ සමූහ ආభాෂ දෙක නිර්මාණය වෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මේ ආభాෂ වර්ගීකරණය ගැන තමයි මම තාම කතා කරන්නේ. එතකොට භාෂා සාදෘශ්‍යමය භාෂාව අයථා ලෙස භාවිතා කිරීම නිසා තමයි මේ භාෂා සාදෘශ්‍යමය ආభాෂය නිර්මාණය වෙන්නේ. හරිද? සාදෘශ්‍යයක් කියලා කියන්නේ මොකද්ද? සමානතාවයක් දැකීමක් නේ. හරි. එහෙනම් භාෂා සාදෘශ්‍යමය ආభాෂය කියන එක ලියා ගන්න මාතෘකාව භාෂා සාදෘශ්‍යමය ආభాෂය. භාෂා සාදෘශ්‍යමය ආభాෂය. වෙනම ලියා ගන්න ඒ යටතේ භාෂාමය වශයෙන් සමාන යෙදුම් සහිත වුවද භාෂාමය වශයෙන් සමාන යෙදුම් සහිත වුවද එවැනි තර්කයක් භාෂාමය වශයෙන් සමාන යෙදුම් සහිත වුවද එවැනි තර්කයන් මතු පිටින් පමණක් සප්‍රමාණ බවක් පෙන්눔 කරයි. එහෙත් තර්කය තුල එවන්නක් වළංගු නොවේ. තර්කයක් තුල එවන්නක් වළංගු නොවේ. එවැනි අවස්ථාවන්
එවැනි අවස්ථාවන් භාෂා සාදෘශ්‍යමය එවැනි අවස්ථාවන් භාෂා සාදෘශ්‍යමය ආభాෂයේ යටතට භාෂා සාදෘශ්‍යමය ආభాෂයේ යටතට වැටේ. භාෂා සාදෘශ්‍යමය ආభాෂයේ යටතට වැටේ. ඊට අයත් ආభాෂයන් වර්ග දෙකකි. ඊට අයත් ආభాෂයන් වර්ග දෙකකි. ඊට අයත් ආభాෂයන් වර්ග දෙකකි. එක සමූහ ආభాෂය. සමූහ ආభాෂය. සමූහ ආభాෂය. අනිත් එක ඒකයික ආభాෂය. ඒකයික ආభాෂය. සමූහ ආభాෂය ඒකයික ආభాෂය. දැන් මෙතන සමූහ ආభాෂය කියලා අනුමානටුකා දාගන්න. සමූහ ආభాෂය. සමූහ ආభాෂය. හරි සමූහ ආభాෂය. හරිද? සමූහ ආభాෂය කියලා කියන්නේ යම්කිසි කුඩා ඒකක තුල අන්තර්ගත ලක්ෂණයන් සමස්තය තුලත් ඒ විදිහටම පවතිනවා කියලා තර්ක කරනවා නම් ඒක සමූහ ආభాෂයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේක ගන්න පුළුවන්. සෝඩියම් ශරීරයට විස සහිතයි, ක්ලෝරින් ශරීරයට විස සහිතයි. එතකොට ඒ කොටස් තුල තිබ්බ ලක්ෂණය සමස්තයට ආදේශ කරනවා. එම නිසා සෝඩියම් සහ ක්ලෝරින් එකතු වෙලා හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ් උත් විස සහිතයි කියලා. හැබැයි ඒක සාවද්‍ය කියලා දැන් ඔයාලට පේනවා නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් කුණු කැබැල්ලක් නිර්මාණය වී ඇති අංශු ඇසට නොපෙනේ. හරි? කුණු කැබැල්ලක් නිර්මාණය වී ඇති අංශු ඇසට නොපෙනේ. එම නිසා එම කුණු කැබැලි එක් වී නිර්මාණය වූ කුණු කැබැල්ලද ඇසට නොපෙනේ කියලා කවුරු හරි කිව්වොත් එතන ආభాෂයක් තියෙනවනේ. නේද? ඒ වගේ අවස්ථාවන් මේ සමූහ ආభాෂයට උදාහරණ විදියට දෙන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? සමස්තය කියන්නේ එකක් තුල තියෙන ලක්ෂණයක් සමස්තයට ආදේශ කරන්න යදී සමූහ ආభాෂය හටගන්න. හරි? පැහැදිලිද? කෝ පැහැදිලි සර්. අනිත් අය අබ්දුල් නිම්රේක සඳුනි හරි ලියා ගමු එයාටදී කට්ටිය ගිහිල්ලාද දැන් මම දැන් නිදිද කොහෙද සමූහ ආభాෂය සමූහ ආభాෂය සමූහ ආభాෂය යම් සමස්තයක් සෑදී ඇති යම් සමස්තයක් සෑදී ඇති යම් සමස්තයක් සෑදී ඇති එක් කොටස් යම් සමස්තයක් සෑදී ඇති එක් කොටස් wen වශයෙන් ගෙන සලකා බැලීමේදී wen වශයෙන් ගෙන සලකා බැලීමේදී එම එක් කොටස් තුල දක්නට ඇති ලක්ෂණයන් සමස්තය තුලද පවතීය යන්න නිගමනය කළහොත් එය
සමූහ ආభాසයේ යටතට ගනී. එය සමූහ ආభాසයේ යටතට ගනී. සමූහ ආభాසයේ යටතට ගනී. උදාහරණ 1 හුණු කැබැල්ලේ ඇති හුණු කැබැල්ලේ ඇති හුණු කැබැල්ලේ ඇති එක් පරමාණු හුණු කැබැල්ලේ ඇති එක් පරමාණු හුණු කැබැල්ලේ ඇති එක් පරමාණු ඇසට නොපෙනේ හුණු කැබැල්ලේ ඇති එක් පරමාණු ඇසට නොපෙනේ. එම නිසා මෙම හුණු කැබැල්ල ඇසට නොපෙනේ. හරි. එක් පරමාණු අපේ ඇහැට පේන්නේ නැති නිසා ඒ පරමාණු වලින් නිර්මාණය වෙලා තියෙන හුණු කැලලත් ඇහැට පේන්නේ නැහැ කියලා කියනවා. ඊළඟ උදාහරණය සෝඩියම් සහ ක්ලෝරින් යන මූලද්‍රව්‍ය දෙකම විෂ සහිතය. එම නිසා එම දෙවර්ගය සංයුක්ත වී නිමැවුණු ලුණුද මාරාන්තික විෂ සහිත දෙයකි. එහෙම කරොත් ඒක සමූහ ආభాසය යටතට ගන්න සිද්ධ වෙනවා. පැහැදිලිනේ? තේරුණාද? හරි. අපි ඊළඟ එකට යමු. හරි. ඕකෙම අනිත් පැත්ත ඒකයික ආభాසය කියන්නේ එක් දේවල් වලත් සමස්තයේදී ලක්ෂණ තියෙනවා කියන එක තමයි ඒකයික ආభాසය. ওই දෙක පටලවා ගන්න එපා. පටලැවිලි සහිතයි. පටලවා ගන්න එපා. හැබැයි හරියට අවබෝධයෙන් මතක තියාගෙන යන්න අන්තිම මොහොතේ හරි බලලා. හරි. ඊළඟට ඒකයික ආభాසය සමූහ ආభాසය ප්‍රතිවිරුද්ධ පැත්තනේ. මොකද්ද වෙන්නේ? එතකොට දැන් අපි ගත්තොත් ඔයගෙම අනිත් පැත්ත ලුණු කියන දේ විෂ රහිත සංයෝගයක් කියලා ගත්තොත් ඒ ලුණු හැදිලා තියෙන සෝඩියමුත් විෂ රහිතයි ක්ලෝරිනුත් විෂ රහිතයි කියලා තීරණය කරනවා නම් ඒකත් ආభాස සහිතයි නේ. නේද? ලුණු කියන දේ විෂ සහිත නෑ. එම නිසා ලුණු නිර්මාණය වෙච්ච සෝඩියමුත් ශරීරයට විෂ සහිත නෑ. ක්ලෝරිනුත් විෂ සහිත නෑ කියලා කිව්වොත් ඒක ඒකයික ආభాසයට. ඒ කියන්නේ සමූහය තුල තියෙන ලක්ෂණයන් එක් සංඝටක වලත් එහෙම්ම තියෙනවා කියලා නිගමනය කරොත් ඒකත් වැරදි. හරි. ඒකයික ආభాසය මාතෘකාව දාගන්න. ඒකයික ආభాසය මෙය සමූහ ආభాසයේ ප්‍රතිවිරුද්ධ පැත්ත වේ. සමූහ ආభాසයේ ප්‍රතිවිරුද්ධ පැත්ත වේ.
ප්‍රතිවිරුද්ධ පැත්ත වෙයි. සමස්තයෙහි දක්නට ලැබෙන ලක්ෂණ සමස්තයෙහි දක්නට ලැබෙන ලක්ෂණ ඊට අයත් කොටස් වලට ආරෝපණය කිරීමේදී ඊට අයත් කොටස් වලට ආරෝපණය කිරීමේදී මේවා ආభాසය දක්නට ලැබේ. මේවා ආభాසය නිර්මාණය වේ. මෙම ආభాසය නිර්මාණය වේ. මෙම ආభాසය නිර්මාණය වේ. උදාහරණ ලුණු විෂ රහිත සංයෝගයක් නිසා ලුණු විෂ රහිත සංයෝගයක් නිසා එහි සංඝටකයන් වන සෝඩියම් සහ ක්ලෝරින් විෂ සහිත වේ. සෝඩියම් සහ ක්ලෝරින් විෂ සහිත වේ. සෝඩියම් සහ ක්ලෝරින් විෂ සහිත වේ. ඊළඟ එක ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලිය ජයග්‍රහණය කළහ. එබැවින් එම කණ්ඩායමේ සිටින එක් ක්‍රීඩකයාද මනා දක්ෂතාවයෙන් යුක්තය. හරිද? මනා දක්ෂතාවයෙන් යුක්තය. හරි. එහෙනම් එතනදී සමස්තය තුල තියෙන ලක්ෂණයන් එක් කොටස් වලට ආදේශ කරන්න යනකොට තමයි ඔන්න ඔය කියන ඒකයික ආభాසය නිර්මාණය වෙන්නේ. හරි. එහෙනම් ළමයි ලියාගත්තද හැමෝම? ඩිලානි, නදුනි, අමා, සඳුනි, එකේ කවුද නිම්රේකා? ලියාගත්ත. හරි. ඔව් සර්. හැමෝටම තේරුණාද මම මේ කියලා දීපු ටික? ඔව් සර්. ඔව්.
හරි. එතකොට කලින් රෙකෝඩින් එක කලින් කට්ටිය පන්තියේ හිටියා. රෙකෝඩින් එකක් බැලුවද? රෙකෝඩින් එකක් බලන්න ඒක අදින් ඉවර වෙනවා මං හිතන්නේ. අද රැයින් ඉවර වෙනවා මං හිතන්නේ. හරිද? ඒකත් බලන්න අනිවාර්යෙන්ම. නිම්රේකට ප්‍රශ්නයක් තිබුණානේ ඒකේ පාස්කෝඩ් එක හොයාගන්න බැරුව. ආ නිම්රේකටද මේනකාටද ප්‍රශ්න තිබ්බේ? මේනකාට මං හිතන්නේ. මම දැක්කේ අද මැසේජ් එක දැක්කේ. ඔව් සර්. ඔව් ඒකේ පාස්කෝඩ් එක හොයාගන්න පුළුවන් මම ඒක දාන්නම් ඔයාලට ආයි ටයිප් කරලා. හරිද? ඒක කොපි කරලා දාන්න. එතකොට මේ තර්කාභාස කියන පාඩම මෙතනින් අවසානය දකිනවා. හරි තර්කාභාස කීපයක් අපි කතා කරා. කීපයක් කියන්නේ තර්කාභාස අපේ සිලබස් එකේ තියෙන ඔක්කොම ටික අපි කතා කරලා ඉවරයි. නෛරූපික තර්කාභාස. ඉතින් ඒක මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලිව තේරෙන්නේ ඇති කියලා. අවශ්‍ය අයට මම නෝට් එකක් දැම්මා. කලින් නෝට් එක දැම්මා. නෝට් එක නැති අය මගේ මැසේජ් එක දාලා නෝට් එක ඉල්ල ගන්න. හරිද? නෝට් එක නැති අය අනිවාර්යෙන් මැසේජ් එක දාලා නෝට් එක ඉල්ල ගන්න. මේ කතා කරපු දේවල් ටික නෝට් එකෙත් ඒ විදිහටම තියෙනවා. හරි. එතකොට අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? මොනවද කතා කරන්න ඕන ළමයි? හා මොනවද ඔයාලට අවශ්‍ය මාතෘකා තියෙන්නේ? අන්තිම දවස් ටිකේ. විද්‍යාත්මක ක්‍රමයේ පැත්තෙන් අපිට කතා කරන්න දේවල් ටිකක් තියෙනවානේ නේද? ඔය පරීක්ෂණ විද්‍යාඥයන් පරීක්ෂණ කරන්න ගත්ත උත්සාහයන් ඒ වගේ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි ඉස්සරහ දවස් ටිකේ කතා කරමු. හරිද? ඒ නිසා ඊළඟ පන්තියේ ඉන්න ඒ වගේම විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රශ්න දෙකකට අපි විධික්‍රම ගැන කතා කරන් කියන ඒ ප්‍රශ්න දෙකකට ඕගොල්ලෝම සූදානම් කරනවා මම මේ දවස් ටිකේ. හරි ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් ලියන්න බෑ විද්‍යාත්මක ක්‍රමේ නේද? එතකොට ඒක කොට දාගන්න මේ දවස් ටික හොඳටම ඇති ඔයගොල්ලොන්ට. ඒ සඳහා දිගටම පන්තියට එන්න. හරි? ඇවිල්ලා අහගෙන ඉන්න. පැහැදිලිද? හරි. එහෙමනම් අපි මෙතනින් මේ කොටස අදට නවත්තමු. හිතුවට කලින් පාඩම කොටස ඉවර වුණා. මම හිතනවා ඔයගොල්ලන්ට ඉක්මනට කියලා දුන්නාට මේ ටික හොඳට තේරෙන්නේ නැති කියලා. එහෙම නේද මේනකා? අවුලක් නැහැ නේ? සර් තේරුණා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔව් වාද සහ ව්‍යාඛ්‍යාන ඕන කියලා දාලා තියෙනවා කට්ටිය. හරි මම මේ ප්‍රශ්නේ කියන විදිහ කියලා දෙන්නම්. හරි? ඒ වගේ නෝට් උත් මම දාන්නම් මෙසේජ් දාලා තියන්න. ඒ ටික මම කියලා දෙන්නම්. හරි. එහෙනම් කට්ටියටම බුදු සරණයි. good night. පරිස්සමෙන් වැඩ ටික කරගෙන මේ දවස් ටිකේ පාඩම් කරන්න වෙන වැඩ කර ඉන්න එපා. අන්තිම දවස් ටිකනේ නේද? ඊට පස්සේ නිදහස්. නේ? හරි. එහෙනම් එතනින් මම නවත්තනවා. කට්ටියටම බුදු සරණයි good night. පරිස්සමෙන් ඉන්න. හරි සර්